දළදා සම්ප්‍රදානය ගැන කතා කරනකොට තේවාවන් සහ පුද සත්කාර පිළිවෙත් ගණනාවක් තියෙනවා. දලුපොත මහත්මයා දළදා වහන්සේට කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. දළදා මාලිගාවේදී තේවාවන් පවත්වන ආකාර තුනකට. දිනපතා තේවාවන් අතර අලුයම් දුරය තියෙනවා, මහදාන පූජාව තියෙනවා, නැත්නම් නවපය තේවාව, ඊට පස්සේ හැන්දෑවේ ගිලන්පස පූජාව තියෙනවා. ඒ ආකාර දෙකකින් සිද්ධ වෙනවා. මීට අමතරව සප්තාහික පූජාවන් තියෙනවා. සප්තාහික කියන්නේ දින 7කට වරක්, කෙම්මුර දවස් දෙකේ බදාදා සෙනසුරාදා. ඊට පස්සේ තමයි වාර්ෂිකව අවස්ථා 4ක් තියෙනවා. තේවාවන් නිත්යෙන්ම කරන්නට ඕනේ. දුරුතු මහට තියෙනවා අලුත් සහල් මංගල්‍ය කරන්නට ඕනේ. ඊට පස්සේ අප්‍රේල් මාසේ බක් මහට තියෙනවා අවුරුදු සම්ප්‍රදානය ඉටු කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි පෙරහැර පිළිවෙත් පෙළ ගැහෙන්නේ අගෝස්තු නැත්නම් ඇසළ මාසේ. ඊළඟට තමයි කාර්තික මාසේ ඉල් මාසෙට තියෙනවා කාර්තික තේවාවන් කරන්න පහන් පූජා පිළිවෙත්. දලුපොත මහත්මයා එතකොට දළදා වහන්සේ කියන්නේ රාජ්‍යත්වයේ සංකේතය කියනවානේ. අපිට ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපිට කිත්සිරි මෙවන් රජ දවස අනුරාධපුර අවධියේදී දළදා හාමුදුරුවෝ හිමි වෙනවා. මෙන්න මේ දළදා හාමුදුරුවෝ හිමි වුණාට පස්සේ මිනිසුන්ගේ විශාල ජන විශ්වාසයක් ගොඩනගෙනවා. දළදා හාමුදුරුවෝ දැන් අපිට ඉන්නවා අපේ සුරක්ෂිත ජීවිතයක් තියෙනවා ගොවිතැන්පත සරු වෙනවා කියලා. මේ ජන විශ්වාසයත් එක්ක තමයි රජ්ජුරුවෝ රට පාලනය කරනවා නම් ඔහු සතුව දළදා හාමුදුරුවොත් පසු කාලීනව පාත්‍ර ධාතුන් වහන්සේත් තියෙන්නට ඕනේ කියන විශ්වාසය ගොඩනගනවා. ඒ පිළිගැනීම සංකේතවත් වන විමල ධර්ම සූරිය රජ්ජුරුවෝ සෙන්කඩගල මේ පත්මන් දළදා මාලිගාව ඉදි කරලා මේ රාජ්‍ය පාලනය ඇති කරනකොට ස්වාධිපති හිමිකම නැති වුණා. අන්න එතකොට තමයි අර දෙල්ගමුව විහාරයේ සංගවා තිබුණ කුරහන් ගලේ දළදා හාමුදුරුවෝ රහසිගතව වඩම්මගත්. ඒන ගමන් මාර්ගේ හරි අපූර්ව සිදුවීම් වුණා. එතනදී තමයි මේ ගමන් මාලිගාව කියන්නේ අස්ගිරි ගමන් මාලිගාවේ රඳවා තිබුවා. ඒකටත් අදටත් බොහොමන් දක්වනවානේ. ඉතින් අපි අස්ගිරි ගෙඩිගේ විහාරෙට ගිහිල්ලා බලමු. මේ අස්ගිරි ගෙඩිගේ විහාරය දළදා වහන්සේ සෙන්කඩගලට වැඩමවනකොට මේ අස්ගිරි ගෙඩිගේ විහාරය තමයි වඩා හිඳුවලා ඊට පස්සේ රජුරුව බුහුමන් දක්වලා හරසරින් දළදා මාලිගාවට වැඩම කරවගෙන තියෙනවා. දලපොත මහත්මයා එතකොට මේ ගෙඩිගේ විහාරය සහ දළදා තේවා සම්ප්‍රදාය අතර තියෙන සම්බන්ධය මොකක්ද? අතටත් දළදා පෙරහැර පවත්වලා අවසාන මහරන්දෝලි පෙරහැර ගෙවදුනාට පස්සේ රාත්‍රියේ නැවත පෙරහැරක් එනවා. ඒ පෙරහැර එන්නේ ගෙඩිගේ විහාරයෙන්. ඇවිල්ලා දළදා කරඬු වහන්සේ මෙහි වඩා හිඳුවලා එතකොට දියවඩන නිලමේවරයාගේ රාජකාරී කොටස පවරන පිළිවෙතක් තියෙනවා. දළදා තේවාවන් සියල්ල කරන්නට. ඇයි දළදා කරඬු වහන්සේ ගමන් කරනවා නෙමේ ගෙඩිගේ විහාරෙට. ඒ නිසා තමයි ප්‍රජාව ගමන් මාලිගා විදියට හඳුන්වීම කරන්නේ. දළදා දැක්ම හා බැඳුණු ඒ යටගියාවේ සෙන්කඩගල දළදා උරුමේ පිළිබඳ ඔබ නොදන්නා කරුණු බොහොමයක් ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නයි HNB ගවේෂණික මුද්‍රාවෙන් අපි වෑයම් කළේ. එය පරම්පරාවෙන් පරම්පරාවට ලබන දැනුමක් නව පරම්පරාවට ප්‍රදානය කිරීම.